day that Abraham passed away, and he was instructed by God to build a house of peace where people will pray, and they will come on every lean camel and out of every ravine for the purpose of praising Allah, to glorify Allah. O mountains of Mecca, what can you tell of the day that stones from the sky fell, destroying an army determined to break the house of Allah that Abraham built? O mountains of Mecca, how was the dawn on the day that my prophet Muhammad was born? How did it feel knowing he was to be the last and most beloved of all, Rasul of Allah, Nabi of Allah? Oh mountains of Mecca, you were there when the Prophet Muhammad climbed down in despair. Engraved in his heart were the words of his Lord to all of mankind. This was his call: La ilaha illallah, Muhammadur Rasulullah. Oh people, praise only Allah, glorify Allah. Mountains of Mecca, how did you mourn on the day that the beloved returned to his Lord? And up till the last breath escaped from his lips, he prayed that his ummah would find success. Oh mountains of Mecca, how will it feel when the earth shall quake and tremble with fear, and we shall be gathered together to stand. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وصحبه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته. ගෞරවනීය සහෝදරයනි සහෝදරවරුනි, අද දින සාකච්ඡාවට මට දී තිබෙන මාතෘකාව ඉස්ලාම් විශ්ව දහමක්. මෙතනදී ප්‍රශ්න කීපයක් මතුවෙනවා. යම් දහමක් හෝ සංකල්පයක් විශ්ව දහමක් හෝ විශ්ව සංකල්පයක් බවට පත්වෙන්නට අවශ්‍ය කොන්දේසි කුමක්ද කියන එක අපිට පළමුව සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙනවා. මා හිතන විදිහට පළමු කොන්දේසිය වශයෙන් ඒ දහම ප්‍රකාශ කළ යුතුයි මේ මුළු මහත් විශ්වයේම යහපත පිණිස හෙළිදරව් කරන ලද නැත්නම් ලබා දෙන ලද දහමක් හැටියට. ඉස්ලාමයේ දෙස බලන විට අල් කුර්ආනය ඉතාමත්ම පැහැදිලිව එහි වාක්‍යෙහි අඩංගු වෙනවා ශහරු රමදාන අල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන හුදල් ලින්නාස්. අපි රමදාන් මාසයේදී මේ අල් කුර්ආනය පහළ කෙලෙමු මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම යහමඟ පෙන්වීම සඳහා. එනිසා අල් කුර්ආනය ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙය එක ගෝත්‍රයකට, එක ජන සමාජයකට, එක යුගයකට, එක පිරිසකට, එක කුලයකට, එක රටකට, එක ජන කොට්ටාසයකට සීමා වෙච්ච දහමක් නොවන බව. මෙය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම මඟ පෙන්වීම සඳහා
පහල කරන ලද දහම හැටියටයි අල් කුර්ආනයේ අපිට අල් කුර්ආනයේ පණිවිඩය තුලින් අපිට පින්නම් කරන්නේ. ඊළඟට අල් කුර්ආනයේ දෙවිඳුන් ලොවට හෙළිදරව් කළේ වක්තෘවරයාණන් මුහම්මද් තුමාණන් මාර්ගයෙන්. මුහම්මද් තුමා පිළිබඳවත් අල් කුර්ආනයේ තුල යම් යම් සුවිශේෂී වදන් තියෙනවා. මුහම්මද් තුමා ගැන සඳහන් කරන විට අල් කුර්ආනයේ පවසනවා රහ්මතුල් ලිල් ආලමීන් මුළු විශ්වයටම මෛත්‍රියක් දයාවක් කරුණාවක් හැටියට තමයි අප ඔබව වක්තෘවරයා ලෙස තෝරාගෙන තිබෙන්නේ කියන එක. ඒ නිසා පණිවිඩය පැහැදිලිවම ඉස්ලාමය හෙළිදරව් කරනවා මෙය විශ්ව දහමක් හැටියට. දැන් දෙවනුව මේ தત્ත්වය හැම දහමක් තුලම තියෙනවද කියන එක ගැටලුවක් වෙනවා. දැන් කිතුණු දහම ගත්තාම බයිබලය ඊටාත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ජේසුතුමා ප්‍රකාශ කළ බව I came unto the lost sheep house of Israel. යුදෙව් දහමේ මග වැරදී ගිය අයට නිවැරදි මග පෙන්වීම සඳහා පමණයි මා පැමිණ ඇත්තේ. මෙන් එතුමාගේ පණිවිඩයේ සීමාවක් එය යුදෙව්වන්ට පමණක් සීමා වූ දහමක් බව නූතන බයිබලයේ ඊටාත්ම පැහැදිලිව සඳහන් වෙනවා. ඒට හාත්පසින් වෙනස් වූ තත්වයක් තමයි අල් කුර්ආනය තුල තිබෙන්නේ. ඊළඟට දහමක් සංකල්පයක් විශ්ව දහමක් විශ්ව සංකල්පයක් බවට පත් වෙන්නට එහි අඩංගු නීති රීති හැම යුගයකටම හැම ජන කොට්ටාසයකටම හැම ශිෂ්ටාචාරයකටම හැම සංස්කෘතියකටම ඔබින ආකාරයට ඒ අයගේ යහපත සඳහා ඒ අයට මඟ පෙන්වීම සඳහා සුදුසු ලෙස සකස් වූ එකක් විය යුතුයි. අපි අල් කුර්ආනයේ දෙස බලන විට එහි පණිවිඩය ඊ타ත්ම පැහැදිලිව හෙළිදරව් කරන කරුණු තුලින් අපට අවබෝධ කරගන්නට තිබෙන්නේ මෙහි යල් පැන ගිය මෙම යුගයට ඔබින්නේ නැතිනම් දැනට සතවර්ෂ 14කට පෙර අල් කුර්ආනයේ හෙළිදරව් කළ ඒ යුගයට ඒ ජන කොට්ටාසයට පමණක් සුදුසු වූ පණිවිඩයක් හැටියට කොහෙත්ම කිසිවෙකුට කියන්න බැරි තත්වයක් අල් කුර්ආනයේ තුල තියෙනවා. මේ අල් කුර්ආනයේ ප්‍රතිහාරයක්. එහි තුල තිබෙන නීති රීති යමෙකුට සමහර අපි ඒවා සාකච්ඡා කරමු. සමහර ප්‍රශ්න සමහර විට සමහර උදවිය මතු කරමින් ප්‍රශ්න කරනවා ඇයි අල් කුර්ආනයේ මෙවැනි නීතියක් දා තිබෙන්නේ කියලා. අපි ඒවත් සාකච්ඡා කරමු. මේ නීති රීති හැම යුගයකටම ඔබිනාකාරී එකක් විය යුතුයි. දැන් බයිබලය ගත්තාම දික්කසාදේ තහනම්. කිසිවෙක් දික්කසාද වීම සඳහා විවාහ වෙන්නේ නැහැ. කවුරුත් විවාහ වෙන්නේ තමන්ගේ විවාහ ජීවිතය අලංකාර රතු රෝස මලින් සුපිපි ඒ සුවඳින් නැහැවිච්චි සුන්දර ලෝකයක් බවට පත්වේවයි කියන ප්‍රාර්ථනාව ඇතුව. නමුත් සමහර විට අවාසනාවන්ත තත්වයන් මතුවෙනවා ජීවිතයේ. දෙදෙනෙක් එකතු වුණාම ඒ දෙදෙනා අතරේ නොපෑහෙන තත්වයන් මතුවුණාම ජීවිතය අපා ජීවිතයක් බවට පත් වෙනවා. එවැනි තත්වයන් තුල දික්කසාදයට ඉඩකඩ අද යුගයේ හැටියට තිබිය යුතුයි. නමුත් බයිබලයේ හැටියට දික්කසාද කරන්න බෑ. නීතියෙන් තාන බයිබලයේ නීතිය අනුව තානම්. ඒ නිසා ඉස්ලාමයේ දෙස බලන විට දික්කසාදයට ඉඩකඩ දී තිබෙනවා පමණක් නොවේ පුරුෂයාට හා ස්ත්‍රියට සම අයිතිවාසිකම් දී තිබෙනවා. ඊටමත්ම සාධාරණීය යුක්තිගරුක දෙදෙනාගේම අයිතිය සුරකෙන ආකාරයට කිසිවෙකුට අසාධාරණයක් අයුක්තියක් ඉටු නොවන ආකාරයට මේ දික්කසාද කටයුත්ත කරගන්න. මෙය ඉස්ලාමයේ තියෙන අලංකාරය. දැන් කෙනෙකුට මතුවෙන පොදුවේ විශේෂයෙන්ම මේ රට දෙස බලන විට ඉස්ලාමයේ විශ්ව දහමක් නොවේ මේ ක්‍රූර දහමක් මේ යුගයට ඔබින්නේ නැති දහමක් හැටියට හඳුන්වා දෙන්නට
මතු කරන ප්‍රධානතම ප්‍රශ්නය මාංශානුභවය. නමුත් මේ මාතෘකාව ඊ타මත්ම බුද්ධිමත්ව පක්ෂග්‍රාහී නොවි තමන්ගේ పూర్ව නිගමනයන්ගෙන් බැහැරව විචාරශීලීව යථාර්ථයෙන් බුද්ධියෙන් විමසා බලන කෙනෙකුට මෙහි ඇති ගැඹුරු අර්ථය අවබෝධ කරගන්නට හැකි වෙයි කියලා මා විශ්වාස කරනවා. මිත්‍රවරුනි, ඉස්ලාමිකයෙකු වෙන්නට මාංශ අනුභවය අනිවාර්ය කාර්යයක් නොවේ. මාංශ අනුභව නොකොට ඕනෑම අයෙකුට ඉස්ලාමිකයෙක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අද ලෝකයේ දෙස බලමු. අද ලෝකයේ දෙස බලන විට මේ මාංශ අනුභවය නම් සත්ව ඝාතනයක් අනිවාර්යයෙන් සිද්ධ වෙන්නට ඕනේ. සත්ව ඝාතනයෙන් තොරව අද ලෝකයේ පැවතිය හැකිද කියන එක අද අපි විචාරයට ලක් කළ යුතුව තිබෙනවා. මේ ප්‍රශ්නය දෙස බුද්ධිමත්ව විමසා බලන්නට අවශ්‍ය වී තිබෙනවා. හැඟීම් බරව සිතන්නේ නැතුව උද්වේගකාරී සිතුම් පැතුම් ඇතිව මේ ප්‍රශ්නය දෙස නොබලා යථාර්ථවාදීව බුද්ධිමත්ව මේ ප්‍රශ්නය දෙස බලන කෙනෙකුට පෙනේවි මේ ප්‍රශ්නයම ප්‍රමාණවත් ඉස්ලාම් ධර්මය විශ්ව දහමක් කියන එක ඔප්පු කරන්නට. මම නන්සලාගෙන් අහන්නේ. තමගේ කුඩා ගෙවත්තේ සමහර විට පොඩි ගොවිතැනක් කරගන්න පුළුවන් වේවි. පලිබෝධක නාශක නැතුව. ඒ තත්ත්වය ඒ තරම් පහසු නෑ. සමහර විට ඉතා කුඩා පරිමාණයෙන් කරන විට ඒ හැකියාව තියෙන්නට පුළුවන්. මම තමුන්නාන්සලාගේ හිර්ද සාක්ෂියට තට්ටු කර අසන ලෙසම ඉල්ලන්නේ මහා පරිමාණ ගොවිතැන් ලෝකේ කොහෙත්ම පලිබෝධක නාශක කෘෂිමි නාශක නොයොදා කළ හැකිද කියන එක තමුන්නාන්සලාගේ හිර්ද සාක්ෂියට තට්ටු කර අහන්න. තමුන්නාන්සලාට පැහැදිලිව පෙනේවි. නසන්නට කුරුමියෙක් ඉන්නවා. ඔහු ජීවත් වෙන සතෙක් බව පේනවා. ඒ සතාගෙන් Tamanට හානියක් ඇති බව ගොවියා තේරුම් ගන්නවා. ඒ නිසා ඒ සතා නොමැරුවොත් විශේෂයෙන්ම අපි කුඹුරු ගොවිතැන දෙස බලමු. කුඹුරු ගොවිතැන ගත්තාම අස්වද්දලා දින ගානක් යන විට කිරි ගොයම එනවා. කිරි ගොයමට මැස්සෝ එනවා. දැන් ගොවියාට පැහැදිලිව පේනවා දැන් මේ මැස්සා නොමැරුවොත් මේ කිරි ගොයම මැස්සෝ බීලා යනවා. ඒ කන්නේට ගොවියට හම්බ වෙන්නේ බොල් වී. ඔහුට ගොවිතැන්පත් කරලා ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ නැහැ. උද්වේගකාරී වෙන්න හොඳ නෑ අපි. අපි සිත සංසුන්ව මධ්‍යස්තව මේ ප්‍රශ්න දෙස බලන විට නිරන්තරයෙන් ගොවියාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ මැස්ස මරා දමන්නට. දැන් බලන්න මැස්සෙක් ඉන්න බව පේනවා. මැස්සට පණ ඇති බව පේනවා. මැස්සගෙන් හානියක් සිද්ධ වෙන බව පේනවා. මැස්ස මරන්න චේතනාවක් සිතේ ඇති වෙනවා. මේ මැස්ස මරන්නට උපක්‍රමයක් ගොවියා යොදනවා. මේ උපක්‍රමයේ යෙදීම තුලින් ඒ මැස්ස මරා දමනවා. මේ තුලින් ඔහුගේ ගොවිතැන ඔහු ආරක්ෂා කර ගන්නවා. දැන් සත්ව ඝාතනයේ සහ මුලින්ම තහනම් කර තිබෙනවා නම් අපිට මේ මැස්ස මැරීමට හැකියාව තිබෙනවද? කරුණාකර ඔබගේ හෘද සාක්ෂිය තට්ටු කර විමසා බලන්න. ඔබම සිතා බලන්න. අද ලෝකයේ පවතින්න පුළුවන්ද මේ නීතිය යථාර්ථයක්, මේ නීතිය සත්‍යයක්, මේ අනිවාර්යයෙන් අපි පිළිගත යුතුයි, සත්ව ඝාතනය නොකළ යුතුයි කියන තත්ත්වය තුළ අපි ජීවත් වුණොත් අද මිනිසයා මිහි තලයෙන් අතු ගෑවි ගොස් බොහෝ කල් වෙන්නට තිබා. සත්තු මරන්නයි කියලා ඉස්ලාමයේ දිරිගන්නන්නේ නැහැ. සත්ව කරුණාව ඉතා ශ්‍රේෂ්ඨ කොට සලකන දහමක් ඉස්ලාම. වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව්වා ඉතාමත්ම පාපකාරී භයානක චරිතයක් තිබූ ගණිකාවක් කාන්තාරයේ ගමන් කරද්දී ඇයට පිපාසය ඇති වුණා. පිපාසය ඇති වෙච්ච කාන්තාව ඔබ බලද්දී ඇයට
දිය ඇති ලිඳක් තුටුව. ඉතා අපහසුවෙන් ඒ ලිඳට බැස වතුරබී තමාගේ පිපාසය සංසිඳුවාගෙන ලිඳින් ගොඩට ආවායින් පස්සේ දිව එළියට දමමින් වැලි උලමින් පිපාසයෙන් දුක් විඳින මැරෙන්නට ඔන්න මෙන්න කියා වැටී සිටිය බල්ලෙක්ව දැක්කා. මේ බල්ලා දෙස බැලූ අර භයානක පාපකාරී කාන්තාව ඒ බල්ල කෙරෙහි ඇතිවෙච්ච කරුණාව හේතු කොටගෙන නැවත වරක් ලිඳට බැස තමාගේ ඇඳුම් ජලයෙන් පොඟවගෙන ලිඳින් ගොඩට ඇවිත් මේ බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ ඒ පුණ්‍ය ඒ පින් පමණක්ම හේතු කොටගෙන ඇයට දෙවිඳුන් විසින් උත්තරීතර ස්වර්ගය ලබා දුන්නයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව්වා. බලන්න. සතෙකුට දැක් වූ කරුණාව තුලින් මෙතරම් පාපකාරී කාන්තාවකට ස්වර්ගය හිමි කර ගන්නට අවස්ථාව තිබූ බව ඉස්ලාමය උගන්වනවා. ඒ වගේම ඊ타මත්ම පින්බර ජීවිතයක් ගත කළ නැමදුමෙහි ඊතාන් නිරන්තරයෙන් යෙදිච්ච කාන්තාවක් බලලෙකුට බලලෙක්ව කූඩුවේ දමා ඒ බල්ලාට නිදහස්ව ගොස් තමන්ට අවශ්‍ය ආහාර බුදින්නට අවස්ථාව ලබා නොදී ඒ බල්ලාට අවශ්‍ය ආහාර තමන් විසිනුත් ලබා නොදී ඒ කූඩුවේ මිය යන්නට තැබීම හේතු කොටගෙන අල්ලාහ් සුබ්හානහු තාලාව විශ්වාස කරපු නිරන්තර නැමදුමෙහි යෙදිච්චි පින්බර කාන්තාවක් ඒ මේ කරපු මේ සත්ත්ව හිංසාව හේතු කොටගෙනම අපායට යන්න සිද්ධ වුණයි කියන එක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තම හදීස් වාක්‍යයක් තුලින් අපිට පැහැදිලි කර දී තිබෙනවා. මහන්නේ සහෝදරවරුනි, ඉස්ලාමයේ සත්ත්ව හිංසාව අනුමත කරන දහමක් නොවේ. හේතු විරහිතව කූඹියෙක්වත් මරන්නට ඉස්ලාමයේ තුල ඉඩකඩක් නැහැ. මම අහන ප්‍රශ්නය අනිත් පැත්තට සත්ව ඝාතනයෙන් තොරව අද මේ ලොව පැවතිය හැකිද කියන එක අපි දැක තිබෙනවා. මම මේ ඉස්ලාමීය විශ්ව දහමයක් කියා මාතෘකාව ලබාගෙන වෙනත් මාතෘකාවකට ගියා නොවේ. මේ ඉස්ලාමීය විශ්ව දහමක් නොවේ කියන්නට අපිට නගන චෝදනාව තුලින්ම ඔප්පු වෙනවා. එය නිවැරදිව අවබෝධ කර ගැනීම තුලින් එය විශ්ව දහමක් බව. මම තමුන්වන්සලට කියන්න උත්සාහ කරන්නේ. තමුන්වන්සලා දැක තිබෙනවා. මේ රටේ වසංගත රාශියක් අපි දැක ආරම්භ කාලේ අපි දැක්ක මැලේරියා වසංගතය. ඊට පස්සේ ඩෙන්ගු වසංගතය, චිකන්ගුන්යා වසංගතය, මෙවැනි වසංගත රාශියක් මේ රටේ බෝ වුණා. මේවා බෝනේ කොහෙන්ද? මදුරුවන්ගෙන්. මේ වසංගත ඇති වෙච්ච සෑම යුගයකම රාජ්‍ය අනුග්‍රහය ඇතුව රාජ්‍ය මැදිහත්වීම තුළින් ජනතාවට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණා මේ වසංගත රෝග බෝ කරන මදුරුවන් මරා දමන්නට. මහන්නේ තමුන්වන්සලාගෙන් සත්ව ඝාතනයේ සහ මුලින්ම තහනම් නම් මේ දෙයට අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්ද? නිශ්චිත වශයෙන්ම බෑ. ඉස්ලාමයේ තුල මේ ඉඩකඩ දී තිබෙනවා. මේයි ඉස්ලාමයේ තියෙන විශ්ව සංකල්පය. මිනිස්යාට හැම යුගයකටම හැම ජන කොට්ටාසයකටම සමාජයේ ඇතිවෙනා වූ හැම ප්‍රශ්නයකටම ඉඩකඩ සලසා දී තිබෙන ආකාරයට තමයි ඉස්ලාමීය සංකල්ප සකස් වෙලා තිබෙන්නේ. තාත් බලන්න. දැන් අපි නිරක්ෂයාවට ජීවත් වෙන උදවිය. සමහර විට අපිට මාංශ අනුභවයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් බුවාවේ හැකි. නිරක්ෂය ඈතට යන්න උත්තර ද්‍රව්‍ය දක්ෂිණ ද්‍රව්‍ය දෙසට අපි ගමන් කරන විට දේශගුණය සහ මුලින්ම වෙනස් වෙනවා. සීත දේශගුණයකට හිම වැටෙන අයිස් මත ජීවත් වෙන මිනිස්සු ඉන්න ප්‍රදේශවලට අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රදේශවල සහෝදරවරුනි එළවලු පමණක් අනුභව කොට මිනිස්යාට ජීවත් වෙන්නට බෑ. ඒ තද සීතලට ඔරොත්තු දෙන්නට ඔහුගේ හැම යට තද තෙල් තට්ටුවක් බිවුනේ නැතිනම් ඔහු නිශ්චිත වශයෙන්ම සීතලෙන් මිය යන තත්වයකට පත් වෙනවා. එස්කිමෝ වරුදෙස් බලන්න. එස්කිමෝවරු දවසේ අවුරුද්දේ 365 දවසම ජීවත් වෙන්නේ අයිස් වල. ඔවුන්ගේ ගෙට කියන්නේ ඉග්ලූ කියලා. ඉග්ලූ හදන්නේ කොහොමද? ඔහුගේ ගෙදරම හදලා තියෙන්නේ අයිස් ගඩොල් වලින්. ඒ ගඩොල් කපා තියෙන්නේ අයිස් වලින්. අයිස් වලින් කැපූ ගඩොල් වලින් සදන නිවසක් තුල තමයි එස්කිමෝවරු ජීවත් වෙන්නේ. මහන්නේ තමුන්නාන්සලාගෙන්.
එස්කිමෝ වරුන්ට එළවලු පමණක් අනුභව කොට ජීවත් වෙන්න පුළුවන්ද? නිශ්චිත වශයෙන්ම බෑ. එහෙනම් බලන්න ඉස්ලාම් මේ මිහිතලයේ මත ජීවත් වෙන හැම ජන කොට්ටාසයකටම ඔබින ආකාරයට සකස් වී ඇති ආකාරය. දැන් සත්ව ඝාතනයේ තහනමයි අපි කිව්වොත් ඔහුට කිසි දිනක ඒ සංකල්පය පිළිගන්න බැරි වෙනවා. ඒ බැරි වුණොත් ඒ මත පදනම් වූ දහම බිඳ වැටෙනවා. අවශ්‍ය වී තිබෙන්නේ දහමක් විශ්ව දහමක් වෙන්නට මුළු විශ්වයේ හැම ජන කොට්ටාසයකටම ඔබින ආකාරයට එහි සංකල්ප, එහි නීති රීති, එහි ගැන්වීම්, එහි මඟ පෙන්වීම් සකස් වෙලා තියෙන්නට ඕනේ. බලන්න. අද නූතන වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වෙලා තිබෙනවද කියලා. වෛද්‍ය විද්‍යාව මෙතෙක් දියුණු වෙන්නට හේතු සාධක වුණේ පර්යේෂකයන් විසින් කරපු පර්යේෂණ. මේ පර්යේෂණ වලට නිරන්තරයෙන් ආරම්භයේදී යොදාගන්නේ කුඩා සතුන්. එය තුලින් වෛද්‍ය විද්‍යාව මිනිස් ජීවිත රාශියක් බේරගන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා. සත්ව ඝාතනයේ තහනම් නම් කිසි දිනක අදත් වෛද්‍ය විද්‍යාව ප්‍රාග් ඓතිහාසික තත්ත්වයේ තමයි පවතින්නේ. මේ දිනු තත්ත්වයට පත් වෙන්නට බෑ. අනිත් පැත්තෙන් බලන්න. කෙනෙකුට නියුමෝනියා වගේ රෝගයක් හැදුනොත් ඔහුගේ පෙනහැල්ලේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත නියුමොකොකස් විෂ බීජය ඔහුගේ පෙනහැල්ල තුල ජීවත් වෙන්න පටන් අරගෙන ඔහුට මේ ආසාදනය හදනවා. මේට අපිට ඇන්ටිබයොටික් ඇන්ටි කිව්වහම විරුද්ධ. බයොටික් කියන්නේ බයෝලොජි ජීව විද්‍යාව ජීවියට විරුද්ධ ඒ ඇන්ටිබයොටික් ප්‍රතිජීවක බෙහෙත් අපිට අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. අපි ඒ නියුමෝනියා හදන කෝටි ප්‍රකෝටි ජීවීන් මරා මම ජීවත් වෙන්න උත්සාහ කරනවා. මම අහන්නේ කෙනෙකුගෙන් හෘද සාක්ෂියට තට්ටු කර අසන්න. ඔබට නියුමෝනියා හැදුනොත් ඔබ ඇන්ටිබයොටික් නොගෙන මේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ඒ විෂ බීජ ජීවත් වෙන්න ඉඩ හැරි ඔබ මිය යන්නට සූදානම්ද කියන එක. හැඟීම් වලට බර වෙන්න එපා. උද්වේගකාරී තත්ත්වයට පත් වෙන්නට එපා. මහන්නේ බුද්ධිමත්ව අපි සමාජ ප්‍රශ්න සාකච්ඡා කළ යුතුයි. සමාජ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී මගේ පාරම්පරිකත්වය, පාරම්පරික විශ්වාසය, මගේ පූර්ව නිගමනයන් මත පමණක් මම මගේ සිතුවිලි යොමු නොකොට යථාර්ථය, බුද්ධිය, විද්‍යාත්මක සිද්ධාන්තයන් සැලකිල්ලට අරගෙන අපි නිගමනයන්ට ආයුතුයි. මේක එක පැත්තක්. මේ ඉස්ලාමයට විරුද්ධව නැගූ ප්‍රශ්නයක් තුළින් සනාත වෙන්නේ එය ඉස්ලාමීය සනාත කරවන ඉස්ලාමීය විශ්ව දහමයක් කියන එක මුළු මහත් විශ්වයටම ඔබින දහමක් ඇටියට ඔප්පු කරන සාධකයකට පෙරලෙන්නේ කෙසේද කියන එක බලන්න. මේකයි තියෙන ඉස්ලාමීය ප්‍රතිහාරය. අනිත් පැත්තෙන් බලමු. තවත් එක චෝදනාවක් තියෙනවා. ඉස්ලාමයේ තුල බහුභාර්ය සේවනයට ඉඩ දී තිබෙනවා. මේ කාන්තාවට කරන්නා වූ ඊ타ත්ම විශාල අසාධාරණයක්. නමුත් මම නැවතත් තමුන්නාන්සේලාට ආරාධනා කරන්නේ මේ ප්‍රශ්නය දෙසත් పూర్ව නිගමනයෙන් බැහැරව මධ්‍යස්තව යථාර්ථවාදීව බුද්ධිමත් මේ ප්‍රශ්නය දෙස ඔබ සැලකිල්ලක් දක්වා සිතන්න පටන් ගන්නේ නම් මේ යථාර්ථය මේ ඇත්ත తත්වය අවබෝධ කරගන්නට කිසි දිනක අපහසුතාවයක් මතු වෙන්නේ නැහැ. ඉතිහාසයේ දේශ බලන විට සෑම ජන සමූහයකම කාන්තාවට නිසිතන ලබා දී තිබුණේ නැහැ. කාන්තාව වෙළඳ භාණ්ඩයක්. පුරුෂෝත්තම සමාජයක කාන්තාවට සමහර විට එළුවෙකුට බැටළුවෙකුට දී තිබුණු තත්ත්වයවත් දී තිබුණේ නැහැ. ඔහුගේ හැඟීම්, ඔහුගේ ආසාවන් සනසන තවත් එක භාණ්ඩයක් හැටියට තමයි කාන්තාව සලකන්නට බොහෝ සමාජ යොමු වෙලා තිබුණේ. අදත් බලන්න. වෙළඳ දැන්වීම දෙස බැලුවොත් ඔබට පැහැදිලිව පෙනේවි. වාහනයක් විකුණන්න දාන වෙළඳ දැන්වීමේ
මුළු ශරීරයෙන් 5% විතර වසාගත්තු කකුල ඔසවගත්තු කාන්තාවක් බොනට්ටේකට වාඩි කරවලා ඒ වාහනේ විකුණන්න උත්සාහ කරන්නේ ඇයි? Taman වාහනයක් මිලදී ගැනීමේදී මේ ශරීරයෙන් 5% වසාගත්තු මේ කාන්තාව ආකර්ෂණය කරන්න දා තිබෙන්නේ ඇයි? මේ මාතෘත්වයට මෞපක්ෂවයට තමාගේ මමට කරන නිග්‍රහයක් නොවේද කියලා තමුන්නාන්සලාගෙන් අහනවා. සහෝදරවරුනි, වාහනයක් ගන්නකොට කෙනෙක් බලන්නේ තමන්ගේ ශරීරයෙන් 5% වසාගත්තු කාන්තාවක් දෙස නොවේයි. ඔහුට බැලිය යුත්තේ මේකට අමතර කොටස් තියෙනවද? මේක කල්පවතින වාහනයක්ද? මේ පෙට්‍රල් කොහොමද වැඩ කරන්නේ? මේක දෙවෙනි වර විකුණ ගන්න තියෙන හැකියාව කොහොමද? මෙවැනි සාධකයි ඔහු සැලකිල්ලට ලක් කළ යුත්තේ. ඇයි මේ කාන්තාව මේ වාහනේ උඩ දමන්නේ? අද කාන්තාව වෙනද භාණ්ඩයක් කරලා තියෙනවා. ඉස්ලාමය මේට සාමුලින්ම විරුද්ධ වෙනවා. මේක මහා පාපකර මනුෂ්‍යයා විසින් කළ හැකි අන්ත පාත් නීච ක්‍රියාවක් හැටියට ඉස්ලාමය මේක හඳුන්වනවා. අපි බහුභාර්ය සේවනයේ දිස බලමු. බහුභාර්ය සේවනය ගැන ඉස්ලාමය සඳහන් කරද්දී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මේ ඉස්ලාමයේ විසින් ලෝකෙට හඳුනා දීපු සංකල්පයක් නොවේ බහුභාර්ය සේවනය. බහුභාර්ය සේවනය ආරම්භක යුගයේ සිට පැවතාපු සංකල්පයක්. ඒක සමාජ චාරිත්‍රයක්. ඒ පැරණි සමාජ තුල මේ බහුභාර්ය සේවනයේ සිදු වූ ආකාරය තුල ස්ත්‍රියට තම අයිතිවාසිකම් සුරකෙන තත්වයක් තිබුණේ නැහැ. ඉස්ලාම මොකද්ද කිරුවේ? ඒ අසීමිත ලෙස විවාහ කරගන්න තිබිච්චි ඒ තත්වය අහෝසි කොට එක පුරුෂයෙකුට දෙන්නෙක්, තිදෙනෙක්, 4 දෙනෙක් දක්වා පමණක් විවාහ කරගත හැකි කියන නීතිය දමා එයින් අතර නොවි අල් කුරානය ඊ타මත්ම පැහැදිලිව ප්‍රකාශ කරන එක අදහසක් තමයි ඔබට යුක්තිය ඉටු කරන්නට බැරියයි කියන බිය ඔබගේ සිත තුළ මතුවන්නේ නම් ඔබ නිශ්චිත වශයෙන්ම විවාහ කරගත යුත්තේ එක කාන්තාවක් පමණක් කියන එකයි. බලන්න. අපේ සමාජ ක්‍රම තුල අන්තఃපුර තිබුණා. රජවරු අසීමිත ස්ත්‍රීන් තමන්ගේ අන්තఃපුරයේ ඇතුළත් කරගෙන සිටියා. අද මේ රටේ පවතින සාමාන්‍ය රටේ නීතිය අනුව විවිධ විවාහ නීති රීති තියෙනවා. ඒක කාන්තාවකට සහෝදරයන් කීප දෙනෙක් විවාහ කර ගැනීමේ නීතිය තිබෙනවා. ඉස්ලාමයේ මේ කිසි දෙයකට අනුමැතිය දෙන්නේ නැහැ. ඉස්ලාමයේ තුල යුක්තිය ඉෂ්ට කිරීමට හැකියාව තිබෙනවා නම් පමණක් ඒට ඔබට ශක්තිය තිබෙනවයි කියන විශ්වාසය ඔබේ සිත තුළ තිබෙනවා නම් පමණක් ඔබට තව බිරිඳක් විවාහ කර ගැනීමේ හැකියාව දී තිබෙනවා. ඇයි ඒක දීලා තියෙන්නේ? මේටත් හේතු තිබෙනවා මිත්‍රවරුනි. සමහර අවස්ථාවන් වලදී මම එක උදාහරණයක් කියන්නම්. යමෙක් දැන් විවාහ වෙනවා. ඔහු විවාහ වෙන්නේ දහසකුත් එකක් ආසාවන් සිතුවිලි බලාපොරොත්තු පොදි බැදගෙන. අවාසනාවකට ඉතා කිටි කාලයක් තුල ස්ත්‍රීන්ට පොදුවේ ඇතිවෙන කැන්සර් එකක් තමයි සර්විකල් කැන්සර්. ලිංගේන්ද්‍රයේ මුල කොටසේ ඇතිවිය හැකි කැන්සර් එකක්. මේ කැන්සර් එක ඔහුගේ බිරිඳට අවාසනාවට ඇතිවුවහොත් මේ තරුණයාට ඔහුගේ ආසාවන් ඉහුඩින් ගලා යන තත්වයේ ජීවත් වෙන තරුණයෙක් ඔහුට දැන් කළ හැකි කුමක්ද? ඔහුට කළ හැකි දේවල් කීපයක් තියෙනවා. එකක්, සදා කාලයටම මගේ සදාදරණීය බිරිඳ ලෙස අපි දෙදෙනා එකට අත්වැල් බැඳගෙන මිය යනතුරු සතුටින් ජීවත් වෙමුයි කියා විවාහ දිනේ පොරොන්දු වෙලා ඒ අනුව ජීවත් වෙන්න අඩිතාලම දැබූ මේ තරුණයාට මේ තත්වයේ තුල ඔහුට ඒ තරුණිය සමග ඔහුගේ බිරිඳ සමග තමාගේ ලිංගික ආසාවන් සන්තර්පණය කර ගැනීමේ අවස්ථාව සැලසෙන්නේ නැහැ. එසේ නොවන තත්වයේ තුල ඔහුට කළ හැකි විකල්ප ක්‍රියා කීපයක් තියෙනවා. මම තමුන්වන්සලාට ඉදිරිපත් කරනවා. මේකෙන් මොන විකල්පයේද ඔබ සුදුසුයි කියා තෝරගන්නේ කියන එක කරුණාකර ඔබම තීන්දුව කරන්න. මෙවැනි තත්වයක් ඇති වුවොත් මෙවැනි තත්වයක් තුල ඔහුට කළ හැකි එක දෙයක් තමයි ඇයි
රටේ නීතිය එක ස්ත්‍රියක් පමණක් විවාහ කර ගැනීම නම් ඔහුට තව කෙනෙක් විවාහ කරගන්න බෑ. ඔහු මේ කාන්තාව දික්කසාද කළ යුතුයි. බලන්න. ඒ ඇයට පුරුෂයාගේ ආදරය, සෙනෙහස, සැලකිල්ල වඩාත්ම අවශ්‍ය වෙන මොහොතේ තම පුරුෂයා විසින් මේ කාන්තාව අත්හැර දමන තත්වයකට පත් වූවා නම් ඇය පත්වන්නේ ඉතාමත්ම අසරණ තත්වයකට. මේ ඉතාමත්ම සාධාරණ තත්වයක්. ඔහුට ඔහුගේ අවශ්‍යතාවය නැගෙන් ඉටු කරගන්න බෑ. මේක මනුෂ්‍ය ස්වභාවික අවශ්‍යතාවයක්. මිනිස්සු කොයි තරම්නම් කතා කෙරුවත් මේ ස්වභාවික අවශ්‍යතාවයෙන් ගැලවෙන්න බෑ. එය අපිට ඒක මනුෂ්‍යයා සමග මේක තිරිසන් ආකාරයෙන් ඉටු කරගන්නයි කියලා ඉස්ලාමය උගන්වන්නේ නෑ. ඉස්ලාමය මේට සම්මා මගක් තුල යහපත් නීති රීති තුල එය ඉටු කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. දැන් ඔහුගේ අවශ්‍යතාව ඉටු කර ගන්න ක්‍රමයක් නැහැ. එසේනම් ඇයව දික්කසාද නොකොට ඔහුට වෙන විවාහයක් කරගන්න බෑ. දික්කසාද කළේ නම් ඔහු කරන්නේ ඉතාමත්ම අමානුෂික ක්‍රියාවක් ඒ රෝගාතුරයට පත්වෙච්ච කාන්තාවට. එසේත් නැතිනම් ඔහුට තම විකල්පයක් තියෙනවා. ඇයව රෝගාතුර තත්ත්වයේ තබාගෙන ඔහුට පුළුවන් රාසිගතව තබක. ඇයි නීත්‍යානුකූලව බඳින්න බෑ? රාසිගතව තා කාන්තාවක් තියාගන්න. මම අහන්නේ අර රාසිගතව තමන්ගේ බිරිඳ හැටියට තබා ගන්නා කාන්තාවට කාන්තාවක් හැටියට බිරිඳක් හැටියට ඇයට නීත්‍යානුකූල අයිතීන් ලැබෙනවද? ලැබෙන්නේ නෑ. එහෙනම් කාන්තාවට යුක්තිෂ්ඨ වෙන්නේ මේ පවතින සමාජ නීති රීති තුලද ඉස්ලාමයේ නීති රීති තුලද කියන එක ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරසන්න. ඇයට නීත්‍යානුකූල තත්ත්වයෙන් මොහුගේ බිරිඳ බවට පත්වී රෝගා තත්ත්වයට පත්වෙච්ච කාන්තාව බලාගෙන තමාගේ බිරිඳ ලෙස තවත් ජීවත් වුණා නම් මේ තිදෙනාම සතුටින් ජීවත් වෙන නිවසක් ඒ තුලින් ගොඩනගෙනවා. කොයිතරම් මානුෂික මිනිසාගේ අවශ්‍යතාවයන් මිනිසාගේ මතුවිය හැකි සියලු ගැටලු වලට නිරන්තරයෙන්ම යහ විසඳුම් සලසා දී තිබෙනවද ඉස්ලාමයේ තුල? බලන්න. විශ්ව දහමක් කියන එකට මෙයත් අවශ්‍යතාවය. විශ්ව දහමක් හැටියට දහමක් ගත්තහම ඒ දහම පුරුෂෝත්තම දහමක් නොවිය යුතුයි. සෑම මිනිසෙකුටම ස්ත්‍රියට පුරුෂයාට හැම මිනිසෙකුටම තමන්ගේ අයිතීන් සුරැකෙන දහමක් වෙන්නට ඕනේ. දැන් දහමේ දැන් ඉස්ලාමය භවයෙන් භවය ඉපදිනවයි කියන තත්ත්වය විශ්වාස කරන්නේ නැහැ. මිනිසයාට ජීවත් වෙන්නට ලබා දී තිබෙන අවස්ථාව මේකයි. මේ අවස්ථාව ඔහු යහතින් ජීවත් වී විනිශ්චය දවසේ ඔහුට මේ කළ හොඳ හා නරක මත ස්වර්ගය හෝ අපාය තීරණය වෙන තත්ත්වයක් එනවා. ඒ නිසා මිත්‍රවරුනි දැන් අපි උදාහරණයකට කිව්වොත් මනුෂ්‍යයා මේ ලෝකේ ජීවත් වෙන කාල සීමාව තුළ විවිධ ආකාරයේ හොඳ හා නරක කටයුතු වල නියැලෙනවා. අර මියගොස් නැවත නැවත ඉපදෙනමයි කියන தත්ත්වය විශ්වාස කරන සංකල්පයක් තිබෙන දහමක් තුළ මේ ජීවිතයේදී කෙනෙක් කරන්නා වූ වැරදි වැඩක් හේතු කොටගෙන ඔහු ඉපදෙන්නේ කාන්තාවක් හැටියට එහි උගන්වනවා නම් ඒ කාන්තාව ඉපදී මේ සමාජය තුළ ඉපදී ඉන්න කාන්තාවට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. ඉස්ලාමයේ තුල එවැනි අදහසක් නැහැ. ඉස්ලාමයේ තුල කාන්තාවට හා පුරුෂයාට සම අයිතිවාසිකම් ලබා දී තිබෙනවා. ඇයි? මේක විශ්ව දහමක් නිසා. දැන් කුලයකට උසස් කොට සලකා මේ උසස් කුලය මේක පහත් කුලය මේ අනුමත කරන තත්වයක් දහමක් තුල තිබුණොත් ඒකත් විශ්ව දහමක් වෙන්න බෑ. දැන් මම තවත් උදාහරණයක් තමුන්නාන්සේලා ඉදිරිපත් කරන්නම්. මේ ජීවිතයේදී කරන්නා වූ යම් වැරදි වැඩක් හේතු කොටගෙන ඊළඟ ජීවිතයේ කෙනෙක් ඉපදෙන්නේ පහත් කුලයක කියන සංකල්පය දහමක් තුල තිබෙනවා නම් අද ඒකත් වක්‍රයෙන්
ඒ කුල ක්‍රමයේ අනුමත කරන අදහසක් ඒ දහම තුල අන්තර්ගත වී තිබෙනවා. ඒ නිසා එය විශ්ව දහමක් වෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. අල් කුරානයේ පැහැදිලිව ප්‍රකාශ කරන්නේ අපි ඔබව එක පුරුෂයෙක් එක ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. අප ඔබව ජාතීන් හා ගෝත්‍රිකයන් බවට පත් කර තිබෙන්නේ ඔබලා එකිනෙකා හඳුනා ගැනීම සඳහා පමණයි. ඔබලාගෙන් ශ්‍රේෂ්ඨයා බවට පත් වෙන්නේ තක්වායක ඇතිව අය. තක්වා කියන්නේ මොකක්ද? තක්වාය කියන්නේ මේ විශ්වය නිර්මාණය කරපු මේ විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ නිරන්තර නිරීක්ෂණයට තමන් ලක් වී සිටිනවායි කියන ඒ සමිඥානකත්වය තමන්ගේ සිත තුළ දරාගෙන රාශිගතව වැරදි වැඩ හොර වැඩ නොකරන තත්වයට පත්වෙන මිනිස්සෙකුට තමයි තක්වායක ඇති පුද්ගලයෙක් හැටියට අපි හඳුන්වන්නේ. ඒකෙත් ඔහු ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්නේ දෙවිඳුන් ඉදිරියේ මිසක් මිනිස්සෙයින් ඉදිරියේ නොවේ. මිනිස්සෙයින් ඉදිරියේ ඔහු නිරන්තරයෙන්ම තවත් මිනිසෙක් පමණයි. ඔහු අනික් මිනිසුන්ට ගරු කරමින් සියලු මනුෂ්‍ය වර්ගයාටම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම එක පියෙකුගෙන් එක මවකගෙන් ඉපදිච්ච සමාජයක් පවුලක් හැටියට සලකා ජීවත් වීම තමයි ඉස්ලාමයේ ඉගැන්වීම. ඒ නිසා ඉස්ලාමයේ තුල ಜಾති ભેදයකට ඉඩක් නැහැ, කුල ભેදයකට ඉඩක් නැහැ, උස් පහත් ભેදයකට ඉඩක් නැහැ, වර්ණ ભેදයකට ඉඩක් නැහැ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතුමාගේ අවසාන දේශනාවේදී අරෆා ඒ හජ් වන්දනාවේදී අරෆා වල කළපු අවසාන දේශනාවේදී එතුමා පැහැදිලිවම කිව්වා අරාබිවරයෙක් අරාබි නොවන කෙනෙකුට වඩා උසස් වන්නේ නැහැ. අරාබි නොවන කෙනෙක් අරාබිවරයෙකුට වඩා උසස් වන්නේ නැහැ. කළු අයෙක් සුදු අයෙකුට වඩා උසස් වන්නේ නැහැ. සුදු අයෙක් කළු කෙනෙකුට වඩා උසස් වන්නේ නැහැ. ඔබලා අතරින් උසස් පුද්ගලයා බවට පත් වෙන්නේ තක්වායක ඇති උදවිය. නැවතත් මා තමුන්නාන්සේලට මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ තක්වායක යනුවෙන් අපි හඳුන්වන්නේ මේ තක්වායක ගොඩනැගීම තමයි ඉස්ලාමයේ සියලු නැමදුම් වල ප්‍රධානතම අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. ඒ තක්වායක මම තමුන්නාන්සේලට උදාහරණයක් කියන්නම්. වැරදි කරන මිනිස්සු අපි IRC කාර්යය කියලා කියනවා. ඔයගොල්ලෝ ලයිස්තුගත කරලා තියෙනවා. ඊට සුළු පිරිසක් ඉන්නේ. නමුත් මේ ලෝකයේ අද වැරදි කරන මිනිස්සුන්ගේ බහුතරය දෙබිඩි චරිත රඟපාන උදවිය. ලෝකයට ලස්සන මුහුණක් පෙන්වමින් රාශිගතව වැරදි වැඩවල යෙදෙන උදවිය තමයි 90%කට වැඩියෙන් ඉන්නේ. මේ දෙබිඩි චරිතයකට රෑ දනියෙල්, දවල් මිගෙල් නැත්තම් ඩොක්ටර් ජෙකිල්, මිස්ටර් හයිඩ් චරිත ඉස්ලාමයේ තුල රඟපාන ඉඩක් නැහැ. ඔහු සදා කාලයටම තක්වායක නම් ඔහු නිරන්තරයෙන්ම මේ විශ්වයේ අධිපති සර්ව බලධාරී දෙවිඳුන්ගේ නිරීක්ෂණයට ලක් වී ඔහුට රහසිගතව හොරෙන් යමක් කළ හැකි කියන සිතුවිල්ල ඔහු සිතෙන් සාමලින්ම බැහැර කළ පුද්ගලයෙක් බවට පත්වීම තුළින් තමයි ඒ හැඟීම ඒ චින්තනය තමාගේ විඥාණයට ඇතුළත් කරගෙන තමයි ඔහු ජීවත් විය යුත්තේ. එසේ ජීවත් වෙන පුද්ගලයා තමයි තක්වාදාරී බවට පත් වෙන්නේ. බලන්න උසස් පුද්ගලයා කවුද කියන එක විග්‍රහ කරන හැටි. මේ තුල පූජක පක්ෂයක් නෑ. ඇයි? පූජක පක්ෂයක් හිටියොත් එයාට පිදුම් ලබන්නට මිනිස්සු ඉදිරිපත් වෙනවා. මිනිස්සුන්ට පිදීම ඉස්ලාමයේ සාමුලින්ම තානම් කරලා තියෙනවා. කිසිම පිදීමක් දහමේ දැන් වැරදි කරපුවාම දනුවම් තියෙනවා. ඇයි? දැන් හුඟක් තැන්වල ඒ ආගමික ආයතන වලට ඒ පූජක පක්ෂයට පිදුම් පඳුරු දමන්නට ඕනේ. පඳුරු දැමීම සාමුලින්ම ඉස්ලාමයේ තානම්. ඉස්ලාමයේ තුල යම් වැරද්දක් සිද්ධ වුණොත් ඒට ප්‍රතිකර්ම හැටියට ඉදිරිපත් කර තිබෙන්නේ දුගීන්ට, යාචකයින්ට ආහාර ලබා දීම. එවැනි දේවල් තමයි අර මිනිස්යාට තවත් නැතිබරි මිනිස්සෙකුට යහපත ඉටු කරන්නට තමයි ඉස්ලාමයේ නීති රීති සකස්සලා තිබෙන්නේ. පූජක පක්ෂයකට පෝෂණය වෙන්නට මේ ආගමේ නාමයෙන් ඔවුන්ට මිනිස්සුන්ව සූරා කන්නට ඉස්ලාමයේ තුල ඉඩකඩ සලසා දීලා නැහැ. ආගමික ආයතන වාණිජ තත්වයට පත් කරගෙන මේ වෙළඳ ආයතන බවට දහම ඉදිරිපත් කරන්නට ඉස්ලාමයේ තුල ඉඩක් ඇත්තේ නැහැ. ඉස්ලාමය
මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය, මනුෂ්‍යයාගේ ස්වභාවය අනුව ඔහුට යහපත ඉටු කරන්නට නීති සකසා දී මනුෂ්‍යයාව ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත්කොට ශ්‍රේෂ්ඨ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය ඔහුට ලබා දී ඔහුට ශ්‍රේෂ්ඨ මිනිසෙක් හැටියට මිය යන්න පුළුවන් තත්ත්වය ළඟා කර දීම තමයි ඉස්ලාමයේ ප්‍රධානතම අරමුණ. අල්ලාහ් දෙවිඳුන්ගේ ඒ තෘප්තියට ඒ සතුටට පත්වෙච්ච පුද්ගලයෙක් හැටියට මනුෂ්‍යයා ජීවත් වී මිය යා යුතුයි කියන එකයි ඉස්ලාමීය අපේක්ෂාව. තව කෙනෙකුට අසාධාරණයක්, තව කෙනෙකුට වැරද්දක් කර ඔහුට ගැලවෙන්නට බෑ. දෙවිඳුන්ගෙන් ඔහුට ඒට සමාව ලැබෙන්නේ නැහැ. තව කෙනෙකුට මගෙන් අයහපතක් සිදු වුණා නම් දෙවිඳුන් මට සමාව ඉස්ලාමයේ නීති රීති තුල මට ලබා ගන්න බෑ. මම දෙවිඳුන්ගේ නීතියක් සලාතේ අඩුපාඩුවක් තිබුණොත් දෙවිඳුන්ගේ මට සමාව ඉල්ලිය හැකියි. නමුත් ඉස්ලාමයේ මම තවත් මිනිසෙකුට සතෙකුට පරිසරයට මේ ලෝකයට මේ විශ්වයට යම් හානියක් සිදු කළා නම් ඒ හානිය සිදු කළ තැනැත්තාගෙන් මම සමාව අයදිනතුරු ඔහු මට සමාව ලබා දෙනතුරු ඉස්ලාමයේ තුලේ පුද්ගලයාට සමාව ලැබෙන්නේ නැහැ. බලන්න කොයිතරම් මිනිස් අයිතිවාසිකම් තව මිනිසෙකුගේ අයිතිවාසිකම් සුරකෙන ආකාරයට ඉස්ලාමීය ඉගැන්වීම් සකස් වී තිබෙනවාද කියන එක. තව කෙනෙකුට අසාධාරණයක් කොට, තව කෙනෙකුට වැරද්දක් කොට දෙවිඳුන්ට අත උස්සලා සමාව ඉල්ලන්න ඉස්ලාමයේ තුල ඉඩක් නැහැ. මම තව කෙනෙකුට වැරද්දක් කළොත් ඔහු මට සමාව දෙනතුරු දෙවිඳුන්ගේ මට සමාව ලැබෙන්නේ නැහැ. ඔහු මට සමාව දුන්නායින් පස්සේ තමයි මා දෙවිඳුන්ගෙන් ආයාචනය කොට ඉල්ලා සිටිය යුත්තේ. යා අල්ලාහ් මා මේ මිනිසාට මෙවැනි වැරද්දක් ඉටු කෙරුවා. ඔහු මට සමාව දී තිබෙනවා. මම ඔබ වහන්සේගෙන් හඬා වැළපී පශ්චාත්තාප වීමේ ඉල්ලා සිටින්නේ මේ වැරද්දට ඔබ වහන්සේගෙන් මට සමාව ලබා දෙන ලෙසයි. ඒ නිසා මිත්‍රවරුනි, ඉස්ලාමය විශ්ව දහමක් මේ තුල තියෙන සියලු නීති රීති යල් පැන ගිය එක නීතියක්වත් තියෙනවයි කියලා යමෙක් පෙන්눔 කරනවා නම් එය සාකච්ඡා කරන්නට ඔබ හා එක් වී එය විමසා බලන්නට අපි සූදානම්. කරුණාකර අපිට ආරාධනා කරන්න FRCS ආයතනය කොළඹ ඩී.එස්. සිරනායක මාවතේ පිහිටා ඇති අංක 29යි ඩී.එස්. සිරනායක මාවත අපිව අමතන්න. අපි ඔබ වෙත පැමිණ ඔබ අප වෙත ආයුතු නෑ. අපි ඔබ වෙත එන්නම්. අපි මේ කරුණු සාකච්ඡා කරන්න. අපි මේ සමාජය යහ සමාජයක් බවට පත් කරමු. අපි සියලු දෙනාම යහ රටක් බිහිකොට යහ මිනිසුන් හැටියට ජීවත් වී දෙවිඳුන්ගේ තෘප්තිය ලත් මිනිසුන් හැටියට මිය යන්න පුළුවන් මිනිස්සු හැටියට පත් වෙමුයි කියා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම අල්ලාහ් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.